හෙල්ලොම රත්තගටිකන් අදවල්ට මයින්ක්‍රස්් කියන ගේම එක හරි පෙසි අත්ගටම මයින්ක්‍රස්්ටන ගේම එක අපිටිමකට ගාන පටක්ගබෝ ලේටුට්නා අපි ක්‍රේට් නිව්වල්ට එක දෙමු මේකට දෙපු වයිවල් සීසන් කෙල්ලිපොක් මේකොට ඊට පස්සේ අපි ඒක ඩෝපල් දාල් තියමු අපි ඊට පස්සේ මේ චීට්ස් කියන කටයක් ගණන් එපා චීට්ස් එකට ගියා මේ කීපින් ඉන්ටරෙස්ට් කියන එක ඔන් කරන්න ඕනේ අපි නැත්නම් ගිහිල්ලා එක්ස්පෙරිමන්ට් මේකෙන් කරන්න දෙයක් නෑ මේකෙත් නෑ අපි ජෙනරල් එකට යන්න ඇඩ්වාන්ස් එකට ගිහින් අපි දාගමු ෂොකෝනස් දාගෙන අපි ඒක පටක් ගමු ඩොටල් ටැග් කරලා පටක් ගමු අපි ක්‍රියේට් නිව් බලන්න ඒක උඩින් එක්ස් කරන්න උඩින් එක්ස් කරලා ඉතින් හරි වටපන් මම ඉතින් ඔය කියන කතාව කරලා මගේ නුයි මම කපුල නයි මම දෙයක් කරලා දිලා ඒ යන්නේ පළවෙනි එක අපි කරනවා අර ටික යන්නේ කිව්වේ ඒක පස්සේ ආයෙ යා සීට් එක තියෙන ෆෝන් එක හරි අපි දැන් හයිනේ හයිනේ මම මේව වෙනස් කරන්න දාලා තියෙන්නේ අයියෝ හයිනේ මේ කන්ට්‍රෝල් සාස් කරගන්න බැයිද දන්නේ නේද ආයේ මන්නේ අර කන්ට්‍රෝල් සාස් කරගන්න control auto jump නෙමෙයි height control ගන්න නෙමෙයි ටක් height control නෙමෙයි මට ගිහින් බලමු ටච් එකෙන් නෙමෙයි මට මතක විදියට change control දෙමු අපි මේක දෙමු ඕකේ මේක තමයි select කරගමුවම් මෙන්ට හරි දැන් අපි කොහෙද මට්ටුනේ කියලා පොඩි වටයක් ගහලා බලමු ඉතින් මේ මට මෙතන මේම රවුමක් පේනුනේ ඉතින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හරිද මට ලේසි හැබැයි මේකට මේ මට රේස් වෙන එක මේකට තමයි බාරුවට උන්ට දකුණු පැත්ත උඩින් පේනවා ඇති අපිට රෙසිපීස් අන්ලොක් වුණා ඇඩ්වාන්ස්මන්ට් මේට් හරි අපිට ටග් ගාලා හදාගමු මේක කපලා අපි ටග් ගාලා හදාගමු මොකක්ද ඒකට කියන්නේ ක්‍රාෆ්ටින් ටේබල් එක අපි ටග් ගාලා හදාගමු මේ ලී ටික අපි දර ටික ලී කරගමු ඇඩ්වාන්ස්මන්ට් මේට් නිව් රෙසිපි හරි අපි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගත්තා තව ලී ටිකකුත් හදාගමු අපි දැන් ඕගොල්ලෝ දන්නේ මේ ක්‍රාෆ්ටින් ටේබල් හදුවයි කියලා දන්න කට්ටියත් ඇති ඉතින් හැම එක මේක ගහලා තියෙන්නේ අපි ඉතින් මේක මේ කොහෙන් හරි ප්ලේස් කරගෙන මේක ඔබමු මේකේ තියෙන හැම හැට්ටුට මේකේ තියෙනවා මේකට පොරවක් හදාගෙන PKX එකක් හදාගමු අපිට තව ලී වල ලී ටිකකුත් හදාගමු අපිට මොකටද ඔය පොට් අපිට පොට්ට නැහැ ඉතින් ආඩි ගේම් එකේ ප්‍රෝලා තමයි තියන්නේ ඕකේ අපි තව ලොකුත් හදාගමු ගෙම්මට ඕකේ අපි කැම මෙහෙම තියාගමු දැන්ට අපිට ලේසි විදියට අපිට මේවට මට ඉතින් මේ තාම මේගොල්ලෝ කියලා දෙනවා මට කියලා දෙන්න ඕනේ මං හරි දස්සයි හරිද ඕකේ අපි යන් ඉස්සරහට
මං හරි දස්සයි මේ ගේම ගන්න. දැන් කරන්න තියෙන්නේ අපි මෙහෙට මේ ගහ කපාග උටක් ගහලා අපිත් දැන් පොළොයට හාරන්න වෙනවා. ඔය මේ පිකක්සෙන් තියෙන පොළොව හාරන්න මෙහෙම අපේ සවල ගත්තා. මේ පස් ටික කපන්න පුළුවන් සවලෙන් හොඳේ. මෙහෙමනේ මෙන්න අපි කපන්න ඕනේ. මේ වගේ බයින්ඩින් කරන්න යනවා නම් මෙහෙම කපා ගන්න නැත්තම් ආයෙ උඩට යන්නේ එපාම වෙනවා. මට නම් වෙනවා. කපාගෙන යන්න. මෙන්න මේ ගලක් තියෙනවනේ එළියට. මම පෙන්නට කොටාගෙන යද්දි තව මෙන්න මේ ගල් තියෙනවනේ. හරිද ඒව තමයි මේකේ කඩන්න පුළුවන්. කඩාගෙන පල්ලෙහාට යන් ඇඩ්වාන්ස්මන්ට් එකක් ආවා. ඔබ කඩ පල්ලෙහාට යන්. මේක ටෝච් හදාගන්න පුළුවන්. ටෝච් හදාගන්න අපිට ඕනේ මට මතක නැහැ. ෂාර්ප්නෙස් එක කොහෙද උනාගන්න දෙයක් ඕනේ. අපිට ටක් ගාලා උඩට යන් ඊට පස්සේ වෙන්න මේක ප්ලේස් කරා. මෙන්න මේවා තියලා අපි අලුතෙන් මේව හදාගමු. ඒක ලීය තිබ්බ කඩුවක් හදාගත්තා. ඒ පවර්ෆුල් කඩුවක්. මේක වැඩක් නැහැ මේක සික්කර. කවුරු ගන්නේ? ආයෙ මං ගාවට බයින්නේ සික්කරත් කරන්න යන්නේ. ලීත් අපි ගාව පිස්සෙල්ල ලීටයක් හදාගන්න ඕනේ. ඕකේ. අපි ලීටයක් හදාගත්තා. දැන් පියක්ස් එකක් හදාගන්න තියෙන්නේ. මෙහෙම තිබ්බා. ඕකේ පියක්ස් එකක් ආවා. කොපියක් එක වේදී. ඊළඟට අපි ඇක්ටිව් පොරවක් හදාගමු. පොරවත් හදාගත්තා. දැන් මේ තියෙන බටු අපිට වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ වැඩක්ම නැහැ. මේ ටික සිකල් දාව. ලී බඩු වැඩක් නැහැ. හරි අපි පොඩ්ඩක් ක්‍රාෆ්ටින් ටේබල් එකට තියලා අපි දැන් මේ දූපටේ මැද හරියට වගේ මෙන්න අපි කපපු ගහෙන් ඇපල් ගෙඩියක් වැටිලා තව ගහකුත් වැටිලා අපි ඉතින් ඇපල් ගෙඩිය කකා යන්න ඕනේ. ඇපල් ගෙඩිය දැම්ම කන්න නම් බෑ. කන්න පුළුවන් නේ දැම්ම කන්න ඕනේ නෑ. පේන්නත් නැග මේ බඩු තියන් ඉන්න තැන පහළ එතන තියෙනවා මේක. මොකද්ද මේක? කඩප්පා අයිටම් බාර්ඩ් මොකක්ද මම කියන්නේ එන්නේ එකක් තියලා එන්නේ එතනට පොඩ්ඩක් උඩින් තියනවා හාටුයි කෑමයි තියෙනවා. ඔය කෑම එකෙන් එකක් හරි වැස්සොත් අපි කන්න ඕනේ ටක් ගාලා. මෙතන පතවලක් මට මේ කස්සේ අයන් නැටි ෂුවර් එකට අම්මේ වැටුණා කියන්නකෝ. අඩේ හරිනේ. හයිනේ. ඔය ලගින මම කීපිට ඉන්ඩර් කියලා එකක් ඔන් කරා. ඒක එකපාරක් ඔන් කරාට මම අනේ මේ බල්ලෙකුත් එන්න කෑ ගහලා. අයියෝ කට වහගෙන ඉන්නා. ඕ මම වීඩියෝ කරනකොට තව බුරන්නේ යරකයි මේකයි. නේ අයියෝ සාවි. ඕකේ බේ කීපිට ඉන්ඩර් කියන එක ටක් ගාලා ඔන් කරගන්න ඕනේ. කනට ටක් ගාලා ඔන් කරන්න ඕනේ. දැන් මේක වහගන්න. දැන් අතර අපි ගිය පැත්තට ටක් ගාලා හොයගන්න අපි
ඕකේ මෙන්න ඩවුන් දැම්මයාව ඔයයි යාරක්කව වඩවාස්මන් මේ ඕකේ විටාව තව හදාගන්න පුළුවන්ක් වැටුඩාව ගණන් ගන්න එපා වැටික හරි අපි ටක්ගාලයක් මම කොයිට දෙන්නේ අරයට යන්න ඕනි මෙන්න ඉන්න මාර හරකෙක් ගවයෙක් වට ගැහුවා ඇඩ්වාමන් මේට් කියනට මටක්ම මේක ලෙද එවන අපට ගොඩක් දෙව කරන්න පුළුවන් මෙන්න තව බැටලුවෙක් ඉන්නවා ශේප් එකේ පයින්න කලින් මෙයාට දාමු ඕකේ මේ ලොන් තියනවානේ ලොන් තුනක් අයියෝ ඒගොල්ලෝ මම ප්ලේස් කරලා ගුණා වගේ අයියෝ ගහ උඩ ලොන් එක ගහ උඩ පිය කරන් ආය කතාවට බයිමු නගිනවා මේක කැඩුවා ගත්ත මේ ලොන් තියනවානේ ඔය ලොන් තුනක් එකතු වුණාම අපිට හදන්න පුළුවන් මොකද්ද මාර්තන් මොකද්ද කියලා තව ඇඳක් හදන්න පුළුවන් කැණි දාගෙන ඉල්ලක් තව ඌරකුත් හම්බුණා අපිට තනි ඌරෙක් අපේ නමු ගවයාගේ නමු වෙස් මස්ටික් කාගෙන යන ඌරෙක් ඉන්නවා අපි යම් හිමීට ෂේප් එකේ අර පැත්තට අපි යන ටක් ගාලා අපේ අයියෝ හායනේ නයිටි අදන්නතු කොහොන්ද අදට ඉන්නවා බලන්නකෝ හරි අපි දැන් හිමීට යන් මේ වීඩියෝ එක මට විලේජ් එකක් හම්බුනොත් නම් හොඳයි නැත්නම් නිදාගන්න වෙන්නේ විලේජ් එක හොයාගන්න ඕනේ නම් අපි යන්න ඕනේ කන්දක් හොයාගෙන මෙන්න ස්කෙලටන් ඔයාලා ගාට මේකේ සත්තු කියන්නත් බෑ රාක්ෂයෝ ඉන්නවා මේ අස්සේ මේකේ කැලවල් අස්සේ ඒගොල්ලෝ මතු වෙනවා අම්බේ හායි නායට්ටන් අම්බේ පාර ඩවුන් වුණේ අපි අපේ බඩු ටික වැටිච්ච තැන ටක් ගාලා යන් පේන්නේ මට නන්ද අයියෝ මට නම් අප්පු වැටුනේ එහා පැත්තේ එහාට දැන් මට පාරක් පේන්නේ නැහැ බැටළු එක්කත් නෑ නේද පොඩි වැඩක් කරන්න යන්නේ බලන් ඉන්නකෝ මේක මම කරන්න කැමති වෙලා නන්නේ මේ දැන් ඉතින් කරන්න නෑනේ අයියෝ මේ වලට හෙඩින්ස් වලට ගියා මේ මෙම්බර් කියන කයින් කරලා ඔපරේටර් කියලා ගමු දැන් මෙතන ටයිප් කරන්න ඕනේ නෑ මෙතන ඉඳන් අපි වෙදර් එක දාමු වෙදර් කරමු ක්ලියර් කරන්න බෑ ක්ලියර් නෙමෙයි දැන් උදේ කරන්න ඕනේ මට වෙදර් කියන්නේ වැස්සනේ උඩේ කරපු ටක් ගාලා හරි ගැප්මම තමයි උඩේ උඩ හෙප් එකේ අපි පැනගමු අයියෝ දැටි පෙද්දුට ටැටි අයියෝ මෙන්න මේක හැල කඩුව ගන්න ආයේ දැක්කට ඒගොල්ලෝ පිච්චෙන අවුවට පිච්චෙනවා පුරා ඒ පැත්තෙන් නම් ඒ පැත්ත ගුහාවක් හැටිය අපි ෂේප් එකේ හෙට මේගොල්ලන්ට අවු වැටුන්නේ නැති වුණොත් නම් අවුලක් නැහැ වැටෙන එක තමයි තිය අවුල ෂේප් එකේ මේක තියලා අයියෝ මේක තියනකෝ කීපාරක් ප්ලේස් කරනද මේකට ප්ලේස් වෙන්නේ අනේ අපිට මෙන්න මේ හරියම් මම වුණා මේ පාර අද දවසේ මම දෙවෙනිදා
ඕපන් එක කරන් යන් අපි වටපිට බලවල යන්න ඕනේ. සමහරට මැවුණා නම් ඒ බට් ටික නැටිත් වෙනවා. සොම්බිස්ලා මේ උස්සනවා. ඉස්සරහට මම පෙන්නන්නම් කඩුව අරන් එනවා සොම්බිස්ලා අපේ බඩු උස්සා. කරන්න බෑනේ අපේ බඩු උස්සලා. දැන් ඊට උඹකට මුට. new recipe එකක් අන්ලොක් වුණා. මට දැන් අර පැත්තේ කන්දක් වගේ ගහක් උඩ නැග්ගට නම් ගහ උඩින් පැන පැන යන්න තිබ්බා. ගහ උඩින් පැන පැන ගිහලා අවුරුදු 20ක පාපුද්දක් තියෙනවා. ගහක් උඩ නැග්ගමු. ඕකේ. තුලකින් පැන්නා අයියෝ වටනයි. අවුරුදු 20න් 19ක් අඩු කරලා මාස වලින් මාස 11ක් අයින් කළා. දවස් වලින් දවස් 30ක් අයින් කළාම මගේ පළපුරුද්දලා කැල්කියුලේටරයක් අරන් කැල්කියුලේට් කරලා බලන්න පටන් ගන්න එපා ඉතින්. මට අවුරුදු 20ක් අපරාධ වේකුඩ නැග්ගේ. මේ වෙන්න තියෙන පැටිච්ච තැන. මෙහෙම අපි මේ පැටිච්ච තැනද? පැටිච්ච තැනද කොහෙද අපි ෂේප් එක එහා පැත්ත ගමු අම්බෝ. මේ පහත් වෙලා යන්න පුළුවන් මෙන්න මෙතන බටන් එක ඉබුවම හරි. උඩ අයියෝ හයිනේ ආයෙත් ඩවුන් නේ. රෙඩ් ගන්න බෑ මේක. ඉස්සෙල්ලා බැටරි එක හොයා ගන්න ඕනේ. බලන්න ඒ බැටරි එක හොයාගන්න එක නේද හදා ගන්න ඕනේ. අද කල්වම් මොකද්ද කරන්න පුළුවන්? මාත් තාන්න මොකද්ද කියලා. අපිට පුළුවන්. අන්න බැටරි එක ඉන්නවා මම පුළුවන් කියලා පස්සේ කියන්න. අඩක් හදා ඉදා ගන්න. ඉදාගත්තම අපි රිස්පෝන් වෙන්නේ ඉදාගත්ත තැනමයි. දැක්කනේ නිදි කුඹරක් මේ කරලා තියෙන්නේ. මේ හොඳයි නිදා ගැනීම පිළිබඳව නිදා ගැනීම හරිය වටිනවා කියලා කියන ගේම් එක. යාට මේ පොර මෙන්න වැටලමලාවේ ඉදන්නේ කියන්න බෑ. අපි ෂේප් එක උඩට ගියා දැන් හදා ගන්න ඕනේ. ඒ ෂේප් එක උඩට යන්න බෑ. අපි අමාරු උඩට එක්කෝන්නෙත් නෑ. මෙන්න යද හදා ගමු. හරිනේ. මම මේක තියලා ආවනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් ආවේ නෑ මම පිස්සෙක් කරේ. කියලා අපි එකක් කඩාගමු. කඩාගත්තා ගැම්මට කඩාගත්තා. අපි ගැම්මට කඩාගන්නේ නිකන් කඩන්නේ ගැම්මට කඩන්නේ. ඕකේ අපි දැන් මොකද කරන්න ඕනේ? දකද. මේක තිබ්බා. මෙහෙම තිබ්බා. ගත්තා මෙහෙම ගත්තා මෙහෙම ගත්තා ඇඳක් හැදුවා. මට ඕනේ රතු පාට ඇඳක්. කමන්න යම් වෙච්ච නිදාගමුකෝ. කොල්ද හදාගත්ත දේ නිදා ගන්න ඕනේ. මොන්න බල මං කරන වැඩේ. දැන් මෙන්න වෙන්නේ ඉතින් වැඩේ කරන්න ගිහලා. වැඩේ වනුනොත් නම් කරන්න දෙයක් නැහැ. වැඩේ වන වෙන්නේ නැතුව කරගන්න ඕනේ. ෂේප් එක එහා වැටලට පැනගෙන අපි යම් මෙහෙට ගිහිල්ලා මම හිතේ මෙන්න ඇද දාලා පායින්න කියලා. තාප්ප ඇදුරට බම්ප් වෙනවා. තව හොඳ මේ හිමිට බයින් එක. අයියෝ වැටෙන අන්න තියෙනවා අයන්. අපි මුලින්ම ගත්තා. ඊටසේ ගත්තා මෙව්වා. ඊළඟට අපේ ඊළඟ ස්ටෙප් එක තමයි අයන්. අයියෝ ලීයක් ගෙනල්ලා නැහැ මොන වෙද්ද. ඒ උඩ තට්ටුවට යන්නත් එපේ. උඩ තට්ටුවට යන්න ඕනේ. අපි තට්ටුවට යන්නේ අපේ ගෙදර මේ කරන්නේ. අපේ ගෙදර මේ සුප්ෂට පියා. අපි ෂේප් එක යන්න බෑ දැන් ටික අමාරුවෙන් තමයි යන්න වෙන්නේ. උඩට යන්න.
කොහෙද ඔය ප්ලේස් කරන්නේ බුවා. ප්‍රාද මේ කෙනෙක් වනිද්ද බුලයක් ඇති කෙනෙක් ගන්න තිබ්බේ. ඒක හරි. ඒක හරි පුතා. කවුද මං කතා කරන්නේ? කවුරුත් නෑ. මං කවුද මං ගන්නේ? මං කවුද? කොල්බනක් ඇවිල්ලා. අපි උඩ නගිමු. හරි කොල්ලෝ. කවුද මේ කතා කරන්නේ? හොට්ට ගහනවා කන පැලෙන්න. පිස්සර. ආතල් කරනවා මෙතන ඉඳන්. නෑ මං ආතල් ගත්තේ නෑ. කවුද මං කතා කරන්නේ? මෙතන කෝරට නන්නුස එකෙක් ඉන්නවා පොරත් මේකින් හතුරක් හැබැයි පොර අහිංසකයා වගේ ඉන්නේ පස්සට ප්‍රකාර මම මේ කවුද මේ ගේම් එකේ ප්‍රෝ කෙනෙක් මේ ගේම් එකේ ප්‍රෝ කෙනෙක් ඔන්න බලන්න පැනලා ඇඳ දාන විදිය වාප්පේ නාතල් ගන්නන් රැස්ටෙන්න ඉපදන් දෙලා තියන්නේ දන්නේ ෆොටෝ වරන් වීඩියෝ වල නාතල් ගන්න විතරයි කරන්න එපා ඉපතන්න වෙලා තිය අම්මලා මෙන්න මේක එක්කෙනා දුවපන් යකෝ මේ දුවන්න ගිහලා මම නැත්නම් අట్లా මැරෙමු එහෙම බලන්න සෙවලය මම පුපුරන්ට නැද්ද කොයිද මං ගාවට පුපුර අයියා සෙවල මන් දිහා බලන් ඉන්න පිස්සෙන්නවා හරිනේ අල්ට දන්නේ නෑනේ තව ගොඩක් කට්ටිය ඉන්නවා මේකේ අම්මයේ කොහොමද කෑවද බා දැන් මගෙන් කන්න යන්නේ කාලා නෑලු කොල්ල පවුනේ මං කෑම ටිකක් දුන්නා ඉතින් පවුනේ පීවි එකක් හදාගෙන ලීටිකුත් හදාගමු ඉතින් ඕකේ දැන් මේ ටියන් පිකෙක්ස් එකෙන් ඊන මේවා ටික කඩාගමු ගම්මනම ඕකේ ඔන්න බලන්න රෑ වේගෙන ඉන්න මං කරන වැඩේ වෙලම බුදිය ගත්තා නෑ දැන් මේ පේන රිස්පෝන් පොයින්ට් සෙට් කියලා වැටෙනවා හරිද බොක්ක දැන් මම වෙනත් මෙන්න මතුවෙන මෙහෙම කළා ටික වෙලා ඔක්කොම ලියන්න මම ෂුවර් නෑ නැත්තම් ඕකේ අපි දැන් මාරු වෙන්න කලින් අපි නිදාගමු අපි හෙට උදේ අයන් වලට මාරුවෙමු sleep it or leave bed අප්පා මේක නම් හැබැයි මාර අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන නිසා මෙච්චර මේවා තිබ්බේ නෑ ඉස්සර මෙච්චර දියුණු නෑනේ පුතා ඉස්සර මේගොල්ලන්ට පුළුවන් විදියට අඩු ගානේ හැදුවේ දැන් බලන්න ඉස්සර නිදා ගන්න ගමන් chat කරන්න පුළුවන් ද කොහෙද දැන් බෑ ඕකේ ඇඩ්වාන්ස්මන්ට් මේට් ඊළඟ ස්ටෙප් එකට අපි ගියා ඊළඟ ස්ටෙප් එක තමයි දැන් ස්ටෙප් දෙකකට ගිහිල්ලා තියෙන්නේ ඊළඟට අපි යන්න ඕන ඩයමන්ඩ් ලෙදර් මෙන්න කවුද අම්මේ රාපොඩ්ඩේ මගිරයි කයි ප්‍රෝ කෙට්ට ගන්න ඇවිල්ලා කරගත්තා වැඩි අපි ෂේප් එකේ නෙමෙයි දැන් අපිට ෂේප් එකේ නෙමෙයි අම්මා පිරටක් ගාලා මෙහෙම අයියෝ මේ රෙත්තක් කරන
මොකක්ද ඕවන්නේ ඒමුණේ හරියට මත් 1 2 කියනවා maybe block like wood can turn into කියලා crafting table එක ගැන අපිට කියනවා movie round එකක් තියෙනවා back fork left back okay මම තමයි මේක කඩුව ගන්න ඕනේ එක කඩුව තමයි අපි ගන්න ඕනේ එක ඊළඟට මේක තමයි ප්ලේස් කර ගන්න ඕන එක මේක තමයි ප්ලේස් කරන් අපි හතර වටේ තියන්න ඕනේ ගල් එක ගල් තමයි තියා අපි එක හදා ගන්නවා තමයි මොකද්ද හදාගන්නේ මොකද්ද වාතාන්නේ මොකද්ද කියලා මොකද්ද හදා මේක මොකද්ද මේක මදි මේක මේ මගේ අත ෂේප් එකේ බෙරිය ප්ලේස් කරගන්න හරි අපි බෙරිය ටක්කා ප්ලේස් කරගමු ඕකේ අපිට හදා කොහොමද හදාගන්නේ අම්මගේ වැඩේකට එකක් කියන්නේ නැහනේ අම්මට උන් ඇඩ්වර්ස් කරන්නේ අපිට මේ ග්‍රැබ් අපි වගේ වෙක්කේ ඒ ටික දැම්මා නෙවෙයි එකක් දාමු අපි ඒක තමයි ඇද්දිම අපි දාන්න ඕනේ අයියෝ එක මදි අපි ඉතින් මේක දාමු කරන්න දෙයක් නැහනේ යෝ මේක කෑම අපිට කායියට ඉන්න පුළුවන් මැන්න එක ඕකේ අපි දැන් මේ ටිකත් ගමු මට ඉස්සරහට මේව නම් ගොඩක් ඕරියට මොනවද ලි අවශ්‍ය අදට ගේම් ප්ලේ ඉවරයි මොකක්ද තියෙන්නේ අද ගේම් ප්ලේ ගැන ගේම් ප්ලේ එක හොඳයි නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න මොටිවේෂන් එකක් විදියට කමෙන්ට් එකකුත් දාගෙන ලයිකුත් කරන් යන්න අංකොල්ලෝ අපි ගියා කවුද මේ